Hello guys, so welcome back to my YouTube channel. ඉතින් කොහොමද ඔයාලට? මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නවා ඇති කියලා. ඉතින් මීට කලින් මම කවදාවත් සිරිපා කරුණා කරලා තිබුණේ මේ මගේ first experience එක. කෝඩුකාරියෙක් විදියට මම කොහොමද සිරිපාද වන්දනාව සිද්ධ කළේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම අරගෙන ආවේ. දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න. අපි ගෙදරින් පිටත් වුණේ උදේ 8ට විතර. ශ්‍රීපාද ස්ථානයට ළඟා වෙද්දී හවස 4 විතර වුණා. ඒක නිසා මුලින්ම අපි සීත ගඟුලෙන් නාලා පිරිසිදු වෙලා තමයි අපේ ගමන පටන් ගත්තේ. ඉතින් මේ ශ්‍රීපාද ස්ථානය සබරගමු පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ මධ්‍යම කඳුකර ප්‍රදේශයේ තමයි පිහිටලා තියෙන්නේ. මීටර 2243ක උසකින් මේ කන්ද සමන්විත වෙනවා. කුරුවිට හැටන් වගේ මාර්ග 6කින් ශ්‍රීපාද කන්දට ළඟා වෙන්න පුළුවන්. ඉතින් අපි අද හැටන් පාරෙන් තමයි අපේ ජර්නි එක ස්ටාර්ට් කරන්නේ. අපි හෙට යද්දිත් වැස්ස පටන් අරගෙන තිබුණේ. හැබැයි අපි හැමෝටම තියෙන එක ගෝල් එකක්. ඒ තමයි උඩ මළුවට යන්න. ඒක නිසා වැස්ස බාධාවක් කරගන්නේ නැතිව අපි අපේ ගමන කන්ටිනියු කරා. මේ වැහි බින්දු අතරින් ඔයාලට පේන්නේ සප්ත කන්‍යා කඳුවැටිය. කාන්තාවක් බිම නිදාගෙන ඉන්න හැඩයක් මේ කන්දට තියෙන නිසා සප්ත කන්‍යා කඳුවැටිය කියලා මේ කන්ද හඳුන්වනවා. ඒ වගේම සප්ත කන්‍යා කඳුවැටිය ගැන කතා කරද්දී අපිට ගොඩාක් දුක හිතෙන ස්ටෝරි එකකුත් මතක් වෙනවා. ඒ තමයි 1974 දෙසැම්බර් 4 වෙනිදා සිද්ධ වෙච්ච ඩච් එයාර්ලයින් එකට අයත් මාටින් එයාර් ෆ්ලයිට් MP138 කියන ප්ලේන් ක්‍රෑෂ් එක. බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එකට ලෑන්ඩ් කරන්න ඇටෙන්ඩ් වෙද්දී නැවිගේෂන් එරර් එකක් වගේම බෑඩ් වෙදර් එක නිසා ඒ අනතුර සිද්ධ වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම මේ අනතුරෙන් 191 දෙනෙකුගේ ජීවිතත් අහිමි වෙලා තියෙනවා. අනතුරට ලක්වුණු ප්ලේන් එකේ රෝදයක් අදටත් සිහිවටනයක් විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් අපේ ගමන ස්ටාර්ට් කරන්න කලින් අපිට මුලින්ම හම්බුණ සමන් දේවාලයට ගිහිල්ලා පඳුරක් ගැට ගහලා බාර වෙලා තමයි අපි මේ ගමන යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාසලකුණ මේ අඩවිය පිහිටලා තියෙනවා කියලා බෞද්ධ ආගමිකයින් විශ්වාස කරන අතර දමිළ භක්තිකයින් ශිව දෙවියන්ගේ ශ්‍රී පාසලකුණ පිහිටලා තියෙනවා කියලා විශ්වාස කරනවා. ඒ වගේම මුස්ලිම් හා ක්‍රිස්තියානි ආගමිකයින් ආදම්ගේ පාසලකුණ පිහිටලා තියෙනවා කියලාත් විශ්වාස කරනවා. ඒ කියන්නේ ශ්‍රීපාද ස්ථානය සර්වාගමික පූජනීය ස්ථානයක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. බෞද්ධයින්ගේ විශ්වාසය අනුව බුදුන් වහන්සේ 3 වෙනි වතාවට ශ්‍රී ලංකාවට වැඩම කරන අවස්ථාවේදී සිද්ධ කරන ලද චාරිකාවේ 4 වෙනි ස්ථානයේ විදිහට තෝරගෙන තියෙන්නේ මේ සමනල කන්ද. ඒ වෙද්දි සමනල කන්දේ දේව කොට්ටාශයකුත් වැඩ ඉඳලා තියෙනවා. මේ දේව කොට්ටාශයේ නායකයා වුණේ සුමන සමන් දෙවියන්. ජනප්‍රවාදවල සඳහන් වෙන විදිහට සුමන සමන් දෙවියන් බුදුරජාණන් වහන්සේට සිද්ධ කරන ලද ආරාධනාවක් පිණිස බුදුරජාණන් වහන්සේ සමනල කන්දට වැඩම කරලා තියෙනවා. මේ ආරාධනාවත් එක්ක සමනල කන්දට වැඩම කරපු බුදුරජාණන් වහන්සේ
කඳු මුදුනේ තිබුණු ඉන්ද්‍රනීල මාණික්‍ය මත පා තබලා අදිෂ්ඨාන ශක්තියෙන් පාසලකුණු තිබ්බ කියලා තමයි ජනප්‍රවාදයේ සඳහන් වෙන්නේ. ඒ වගේම පුරාණ ජනප්‍රවාදවලට අනුව අලියතුන්ගේ සුසාන භූමියක් කියලත් මේ පුණ්‍ය භූමිය හඳුන්වනවා. සුසාන භූමිය ශ්‍රී පාදස්ථානයේ පිහිටන්න හේතුව සුමන සමන් දෙවියන්ගේ වාහනය ඇතෙකු වූ නිසා බවත් ජනප්‍රවාදයේ සඳහන් වෙනවා. ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පිනෙන්නේ බුදු හිමි පාමුලයි දිනින් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි ඉරෙන් පවා වැඳුම් ලබා සක්වල පතලයි හිතෙන් පවා වඳින් වඳින් හිත්වල සුවයයි පිනෙන් මවා පෙනෙන්නේ බුදු හිමි පාමුලයි දිනෙන් හෙටත් රැකගනුමැයි සමනොල මහසෑයයි කෙලෙස් කසල මල පැහැර කරන්නයි විසල් කුසල් දම් රැස් කරගන්නයි කරුණාවෙන් කරුණා කරගන්නයි. ඉතින් අපිට ටිකක් ලොකු නඩයක් තමයි තිබුණේ. මායි අයියයි අයියාගේ අම්මයි තමයි එතනින් කෝඩුකාරය විදිහට මේ අත්දැකීම ලබන්න අලුතෙන් එකතු වුණේ. ශ්‍රීපාද වන්දනාව සිද්ධ කරපු වාර ගාන අනුව මෙතන තියෙන ඝන්ටාරය නාද කරලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. මෙහෙම ඉස්සරහට යද්දී අපිට මුලින්ම හම්බෙනවා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ පිළිරුවක්. අපි හරිම ආසාවෙන් තමයි මේ ගමන පටන් ගත්තේ. මොකද මම ජීවිතේ කවදාවත් එක්ස්පීරියන්ස් කරපු අත්දැකීමක් නෙවෙයි මේක. ඉතින් මේ පාර මට පුළුවන් වුණා ඒ අවස්ථාව ලබා ගන්න. පාමුල කැටි වඳිනු ලොකිලිටි කර පින්බිම සමනොල සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල වදන් පවා පිරිසිදු කර සීතල ගඟුලේ වරෙන් කෝඩු ගෙත්තම් කර ගෙත්තම් පානේ ලොවෙන් මුතුන් වන්දනාව යනනා කාලේ නොයන් කීටි කර පින්දින් මේ සිරිපාමාරි අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල අසිරි සුරකිමු සමනොල. ඉතින් මම කලිනුත් කිව්වනේ මම කෝඩුකාරයෙක් විදියට මේ ගමන පටන් ගද්දී හැරමිටියක්, ඉඳි කට්ටක්, නූල් බෝලයක්, ඒ වගේම තමයි ඔසු පැකට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් ඔයාලට මේ දේවල් ගෙදරින් අරගෙන යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒ අවශ්‍ය කරන සියලුම ද්‍රව්‍ය කෝඩු පැකට් එකක් විදිහට අපිට එතනින් මිලදී ගන්න පුළුවන්. මට මතක විදිහට එක කෝඩු පැකට් එකක් රුපියල් 100ක් වගේ තමයි උනේ. මේ තමයි හැරමිටිය. හරිද? හැරමිටිය එල්ලුවා. ඉදිකට්ට ගැහුවා. අහලා
මේක හරිම ලස්සන ගමනක්. හැමෝම එකිනෙකාට උදව් කරගනිමින් තමයි මේ ගමන ඉස්සරහට යන්නේ. හැමෝටම තියෙන එක ගෝල් එකක්. ඒක නිසා හැමෝම හරි ලස්සනට ශ්‍රද්ධාවෙන් මේ ගමන යනවා. මේක මගේ ෆස්ට් එක්ස්පීරියන්ස් එක නිසා කන්ද නගිද්දි මට ටිකක් අමාරු වුණා. මෝගෙම උදව්ත් එක්ක කොහොම හරි මට පුළුවන් වුණා උඩමළුවට යන්න. හරි ඉතින් මහන්සි යන්නත් එක්ක උඩමළුවේ තිබ්බ විශ්‍රාම ශාලාවක අපි පැය 4ක් විතර නිදාගත්තා. ඉතින් අපි හැමෝම පහමාර විතර වෙද්දි නැගිට ඉර සේවය බලන්න. හරිම ලස්සනට කඳු මුදුන් අතරින් වගේම වලාකුළු අතරිනුත් ඉර නැගෙන විදිය අපිට ඒකෙදි බලා ගන්න පුළුවන් වුණා. Probably stop at a store down there and wait. I can't. Yeah, just keep going because we don't know where to go. ඉතින් මේ බ්ලොග් එකේ අවසාන වෙනකන් රැඳිලා හිටපු ඔයාලා හැමෝටම සුමන සමන් දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.